Hi guys. ඔන්න අද ඔයගලන් අපි අරගෙන යන්නේ ශ්‍රී ලංකාවේ හදවත බඳු ස්ථානයකට. ඒ කියන්නේ ලෝකයේ 8 වෙනි පුදුමය ලෙස සැලකෙන ඉතිහාසය, කලාව, ඉංජිනේරු ශිල්පය ඔක්කොම එකට කැටි වුණු අති විශිෂ්ට නිර්මාණයක් වෙන සීගිරිය. Hi guys, good morning. අපි අද ආවා සීගිරියට. අපි කොළඹින් ආවේ උදේ කීයද? 5ට විතර ආවේ. දැන් අපි දැන් වෙලාව 10යි. 10:45 විතරදී මෙතෙන්ට ආවා. දැන් මේ පයින් යන ගමන් ඉන්නේ කිලෝමීටර 3ක් විතර තියෙනවා කියලා තමයි කිව්වේ නා. අපි බලමු ඉතින් ගිහිල්ලා මොකක්ද අත්ත කියලා. පොඩි කාලේ ඇවිල්ලා තියෙන ඒ උනාට දැන් මතක නැහැ මට නම් චුට්ටක්. හරිම ලස්සන දර්ශනයක් දෙපැත්තෙන් තියෙන්නේ. මේ තියෙන්නේ මෙතනින් ටිකට් එකක් මයි ඉස්සරහට යන්න ඕන. ඉතින් අපි ගිය දවසේ නම් සෙනග ටිකක් හිටියා මොකද නිවාඩු දවසක් ඉස්කෝලේ නිසා. ඉතින් ටිකට් එකක් වෙන වැඩි හිටි කෙනෙක්ට රුපියල් 120යි. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනට ටිකට් එක දීලා ටිකට් එක පෙන්නලා ඇතුළට යන්න පුළුවන්. අන්තපුර තිබුණා කියලා දැන් අවුරුදු කිව්වොත් පිළිගන්න මොකද හේතුවක් උනේ මේ පොකුල් ස්ථානයකට කාන්තාව ගැදරු යාක්ෂ ශිල්පියෝ ගාඩි අදලා අද ඔය බලමු අද අපිට කාන්තාවම කියන්නේ විදේශ කාන්තාව පවා ගෙන්නකට උඩට ආක්ෂ කොහොමද ඉන්දියා රටේ පාකිස්තාන මොංගෝලියන් අපිට කාන්තාව අඩුව තියෙනවා එතකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ ස්වාමීන් වහන්සේ නෙවෙයි පිළිහැපැත්තේ පිළිවංගල අනේ රත්මා ගරත්තානේ අදලා ගාඩි රත්සන් කියලා උදා ගන්නවා තමයි රම්පිටි බල පිළිවංගල බල පත්තුනේ ස්වාමීන් වහන්සේ කිලක් කරමිටයි ඔගොල්ලෝ මෙහෙම කරලා බලලා මෙහෙම බලනකොට පේනවා ටිකක් නැගලා යකට ගහන්නේ අදිමාගේ යකට ගහන්නේ නෑ ඔතන රජ කාලේ තිබ්බා කියනවා අඩි 60ක් විතර සිංහා නිර්මාණ කරලා මෙන්න මෙහෙම කටායිනා කරන පවුලත් එක්කම මෙහෙම කටායිනා දැන් කඩන වැඩලානේ අපි ගතනොත් විශේෂ දෙයක් මොකද්ද ගලේ කට්ට කපලා අත තියෙන ළමයි ගාන පුතිය තම දාලා ඉල්ලන්නේ නැගලාගේ එහෙම දෙයක් නෙවෙයි ඔය කල් කඩවල් බාට අතුල් කරලා සත්‍යමත්ව සිංහලුවක් නිර්මාණය කරලා මෙහෙම තිබිලා කටාතුලෙන් ගිහිල්ලා උඩ මතුවෙන පරුවපේ මෙහෙම නම් ඔය කඩපත් වරුගේ ආරක්ෂක විත්‍ය පිළිපැතින් හදාගෙන ඒ අතුලෙන් පඩිපෙරකින් තමයි කාටි වල දුස්සපා ගිහින් පාදු ගමන කටාතුලෙන් ගිහින් මෙතන කියනවා ගිනි කියලා සිංහයාගේ ගලට කියනවා ගින කියලා සිහගිරිය සිංහගිරිය සීගිරිය බඩපත් වෙනගෙන අපි දැන් ඔක පරිසුදු හොයාගෙන තියෙනවා ඔයගොල්ලෝ පුතුමාලා එන ගමන් මේ පැත්තේ සභාශාලාව ආසන ගුහාව ගල්ලෝටු අඟ දෙක ලයිබිල ගුහාව කිතුණා බලන්න මහත්මයා මේවලම වැඩ කරගෙන මම දාන කට්ටන ගහලා ගඩුවක් වගේ දැයිය මම මෙතන නතර වෙලා අහන උගතුන්ට හැමෝම අහන්න අහන උගත්තට කියලා මම කවුරු උදව්වක් උපකාර කරනවා මම කියලා පුළුවන් ජීවත් වෙන්නේ හැබැයි තව ගොඩක් දෙයක් තියෙනවා සීගිරිය ගැන මම කිව්වා ඉතින් ළමයි මේ සීගිරිය පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ. සීගිරි ගල මීටර 180ක් පමණ උස දැවැන්ත ගලක්. ඒ වගේම ස්වභාවික පාෂාණ කුළුණක්. වටපිටාව ගත්තහම
පැතිරුණු ගල් උද්‍යාන, ජල උද්‍යාන, පියගැටපෙළ, ඒ වගේම සිංහපාද කියන දේවල් අපිට දකින්න පුළුවන්. සීගිරිය කියන්නේ නිකම්ම නිකං ගලක් නෙමෙයි. ඒක පැරණි නාගරික සැලසුම් කරනේ අද්විතීය නිර්මාණයක්. අපි දැන් මේ සීගිරි ගල උඩට යන ගමන් ඉන්නේ. මේ අවට බෝඩ් ගහලා තියෙනවා බඹරු ඇවිස්සෙනවා කියලා. ඒ නිසා මේ අවට නිශ්ශබ්දව තමයි යන්න ඕන. ඉතින් ළමයි ඔන්න සීගිරිය නගින ගමන්ම මම ඕගලන්ට සීගිරියේ ඉතිහාස කතාව පොඩ්ඩක් කියන්නම්. සීගිරියේ ඉතිහාසය ගත්තාම ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස දක්වා දිව යනවා. ඒ කියන්නේ අපේ රටේ වඩාත්ම මතභේදාත්මක රජ කෙනෙක් වූ කාශ්‍යප රජු සමගයි. චූල වංශයට අනුව කාශ්‍යප රජු තම පියා වූ ධාතුසේන රජතුමාව ඝාතනය කරලා සිහසුන පැහැරගත්තා කියලා කියවෙනවා. මේ නිසා තම සොහොයුරා වුණ මොග්ගල්ලාන රකුමරුගෙන් එල්ලවිය හැකි ප්‍රහාරයකට බය වෙලා කාශ්‍යප රජතුමා අනුරාධපුරයෙන් සීගිරියට සිය රාජධානිය ගෙනාවා කියලා තමයි කියවෙන්නේ. සීගිරිය ගලමුදුනේ ආරක්ෂිත මාලිගාවක් තැනීම තමයි ඔහුගේ ප්‍රධාන අරමුණ වුණේ. නමුත් සමහර ඉතිහාසඥයන් පවසන විදිහට සීගිරිය කාශ්‍යප රජුගේ පාලනයටත් පෙර සිටම භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ආරාමයක් ලෙස භාවිතා වුණා කියලා කියවෙනවා. කොහොම වුණත් කාශ්‍යප රජුගේ පාලන සමයේදී සීගිරිය අසිරිමත් නිර්මාණයක් බවට පත් වුණා. සීගිරියේ යන ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් අපූර්ව නිර්මාණයක් තමයි සීගිරි බිත්සිතුවම් කියන්නේ. මෙම සීගිරි බිත්සිතුවම් තියෙන්නේ සීගිරි ගලේ බටහිර බිත්තියේ. පොළවේ සිට මීටර 100ක් පමණ ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ. මුල් කාලයේදී නම් චිත්‍ර 500කට අධික ප්‍රමාණයක් තිබ්බ බවට විශ්වාස කරනවා. හැබැයි අපිට අදටත් දකින්න පුළුවන් චිත්‍ර 19ක් විතරයි. මේ තියෙන්නේ පෙදුරංගල. අපි ඊළඟට යන්නේ ඉන්නේ පෙදුරංගලට. බලන්නකො මෙහි ඉන්න කට්ටියම පුංචියට අපිට පේන ඔන්න දැන් අපි ඉන්නේ සීගිරිගල මුදුනේ. මෙතනට වටේටම මාර ලස්සනට පේනවා. ඉතින් ළමයි දැන් අපි ඉන්නේ මීටර 180ක් පමණ උඩින්. ඉතින් මේම රජමාලිගාවේ තිබ්බ විශාල ජල ටැංකි, කාමර, ගොඩනැගිලි අතිවාරම් දකින්න පුළුවන් අපිට මේ උඩට ආවට පස්සේ.
මෙච්චර උස ගලක් උඩ මෙච්චර ලොකු විශාල නිර්මාණයක් ඉදි කරලා තියෙන්නේ කොහොමද කියන්න අපිට අදටත් පුදුමයක්. ඒ නිසා තමයි සීගිරියට අපි ලෝක 8 වෙනි පුදුමය කියන්නේ. අදටත් විදේශිකයන් බොහෝ ප්‍රමාණයක් මෙතෙන්ට පැමිණෙන්නේ ඒ නිසා වෙන්නේ. මොකද මෙතන සමහර ජල ටැංකි තියෙනවලු කවදාවත් වතුර හිඳින්නේ නැති. ඒවත් මහ පුදුම නිර්මාණයක්. සීගිරියට අපි හවස් වරුවක නැග්ගොත් හිරු බැස යන දර්ශනත් අපි උදේ වරුවක සීගිරිය නැග්ගොත් හිරු උදාවන දර්ශනත් ඉතා ලස්සනව අපිට නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි සීගිරිය කියන්නේ පෞරාණික නටබුන් ගොඩක් නෙමෙයි. අපේ දේශීය වාස්තු විද්‍යාඥයන්ගේ, ඉංජිනේරුවරුන්ගේ, කලාකරුවන්ගේ අසීමිත හැකියාවන් ලොවටම කියාපාන කදිම සාක්ෂි කීපයක්. මෙහි තියෙන උද්‍යාන පද්ධතිය, ජල කළමනාකරණය, බිතුසිතුවම්, කැටපත් පවුර, ඒ වගේම සිංහපාදය කියන මේ හැම දෙයක්ම අපේ ඉතිහාසයේ අති විශිෂ්ට පරිච්ඡේදයක් සනිටුහන් කරනවා. ඕමයා now ඔන්න එහෙනම් දැන් අපි සීගිරියට සමුදීලා පිදුරංගල බලා යන ගමන් ඉන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ මේ පිදුරංගල රජමහා විහාරයේ. පිදුරංගල රජමහා විහාරය පහු කළා තමයි අපිට පිදුරංගල ගලට නගින්න වෙන්නේ. පිදුරංගල රජමහා විහාරය කිව්වහම මේක භික්ෂුන් වහන්සේලා භාවනාව යෝගීව වැඩ සිටි ආරාමයක් කියලා කියවෙනවා. අනිත් එක තමයි පිදුරංගල තියෙන්නේ සීගිරියට ගිනිකොන දෙසින්. ඉතින් මෙන්න මේ වගේ පඩිපෙල් ගල් උඩින් ගල් අස්සෙන් තමයි අපිට පිදුරංගල කන්ද තරණය කරන්න වෙන්නේ. පේන තරම්ම සුන්දර නෑ, ඒ වගේම පහසුත් නැහැ. යන මාර්ගය ටිකක් දුෂ්කරයි, හැබැයි හරිම සුන්දරයි. අපිට ටික දුරක් පහු කරගෙන යද්දී මෙන්න මේ විදිහට ගල් ගුහා කුඩා විහාර අවශේෂ දැක ගන්න පුළුවන් වෙනවා.
ඉතින් අපි ගමන ආරම්භ කරන්නේ විහාරය පහු කරගෙනනේ. මුලින්ම අපිට පහසු පඩිපෙළක් හම්බුණත් ඉහළට යද්දී මෙන්න මේ වගේ දැවැන්ත ගල් කුට්ටි ටිකක් හවුවෙනවා. ඒවා යස්සෙන් ඒවැන් පැනලා ටිකක් අපහසු මාර්ගයක තමයි අපිට කඳු මුදුනට ළඟා වෙන්න සිද්ධ වෙන්නේ. Chodźcie po nogach. Musicie kucać. Kucamy tutaj. Nisko, nisko, nisko. Ja nie mówił, że będzie trudno. Nie mówił, ale ty. ඔන්න කොහොමින් කොහොම හරි අපි විදුරංගල ගල උඩට නැග්ගා. මාරම ලස්සනයි ළමයි මේ වටපිටාව. ඒත් එක්කම අපිට ඈතින් පේනවා සීගිරි ගල. ඒ දර්ශනය නම් මට කියන්න වචන නැහැ. මාරම ෂෝ. ඇත්තටම මෙතන උඩට නැග්ගහම තමයි නිකන් මට දැනුනේ ජීවිතේ ජයගත්තා වගේ. සීගිරි ගල උඩට නැග්ගටත් වඩා සතුටක් මට මෙතන පිදුරංගල ගල උඩට නැග්ගහම තිබුණා. මෙතන වටපිටාවත් මාරම ලස්සනයි. ඈතින් අපිට ගංගා ජලාශය වැව් ඒත් එක්කම කැලේ ඒ දර්ශනය මාරම ලස්සනයි. ඕගොල්ලන්ට සීගිරිය නගින්න හම්බුනේ නැතත් පිදුරංගල මුදුනේ ඉඳන් සීගිරිය බලන්න පුළුවන්. ඒ අත්දැකීම නම් මාරම ලස්සනයි. ඒත් එක්කම තමයි ඕගොල්ලන්ට කියන්න ඕන පිදුරංගල ගල උඩ ඉඳන් ඉර උදා වෙන විදිහ ඉර බැස යන විදිහ බලන්න පුළුවන්. ඒක අමතක නොවන දසුනක් වෙනවා නොඅනුමානයි. ඒ වගේම තමයි මේ අවට පරිසරය ගත්තොත් තියෙන දියැලි පොකුණු වනාන්තර කුඩා ගම්මාන ඒවා මාරම ලස්සනයි. ඒ වගේම සීගිරියේ කලබලයක් නැති වඩාත් සංසුන් අත්දැකීමක් හොයන අයට පිදුරංගල කියන්නේ නියම තෝතැන්න. ඉතින් ඕගොල්ලන්ට සීගිරියාවට සංචාරය කරන්න අවස්ථාවක් හම්බුනොත් පිදුරංගලටත් පැමිණෙන්න අමතක කරන්න එපා. ඒ අත්දැකීම ඕගොල්ලන්ට අලුත් අත්දැකීමක් ලබා දෙයි. ඉතින් ඔන්න දැන් අපි පහළට බහින ගමන් ඉන්නේ. පේනවනේ ෆොරිනර්ස්ලා දැන් තමයි නගින්නේ. මේ හවස් යාමේ ඒගොල්ලෝ නගින්නේ. මොකද ඒගොල්ලෝ පිදුරංගල ගලේ ඉඳන් ඉර බැහැගෙන යන දර්ශනය නරඹන්න තමයි ඔය ඒගොල්ලෝ උඩට යන්නේ. එහෙනම් අපේ සීගිරි පිදුරංගල ගමන මෙතනින් ඉවරයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ගිහින් thanks for watching. Bye.